වෙනද වගේම අදත් ඔයාව සාදරයෙන් පිළිගන්නවා eVision Play YouTube channel එකෙන් අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔයාලා මේ වෙද්දී 1xbet, 888 stars, winwin, melbet මේ වගේ ගොඩක් සයිට් වල account හදාගෙන play කරගෙන යන ගමන් ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් මේ වෙද්දී ගොඩක් account වල, ඒ කියන්නේ ඕනම site එකක ගොඩක් account වල අපිත් එක්ක withdrawal කරද්දී අපිට එන ගොඩක් message සහ අපේ YouTube channel එකට එන comment වල තියෙනවා ඔයාලට withdrawal කරද්දී withdrawal code එක එන්නේ නැහැ කියලා. ඉතින් withdrawal code එක එන්නේ නැහැ විතරක් නෙවෙයි ඔයාලගේ සමහර වෙලාවට account එකෙන් log out වුණොත් එහෙම ඔයාලට account එක log වෙන වෙලාවට ඔයාලට ඔයාලගේ phone එකට එන OTP එක අවශ්‍ය වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට දැන් ඒ OTP එක එන්නේ නැති අවස්ථාවල් ඕන තරම් තියෙනවා. ඉතින් ගොඩක් අය කමෙන්ට් කරලා තියෙනවා. ඊට අමතරව අපිට මැසේජ් දාලා අහලා තියෙනවා. ඊට අමතරව අපිට මැසේජ් කරේ නැතත් ඔයාලට ඒ වගේ දෙයක් වෙලා තියෙනවා නම් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අපිටත් මේ වගේ දෙයක් වෙලා තියෙනවා කියලා. ඉතින් මේ ප්‍රශ්නෙට සොලියුෂන් එකක් විදිහට තමයි අපි මේ 2026 අප්ඩේට් වලට අදාළව කොහොමද හරියටම 1xbet account එකක් හදන්න කියන මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මේ OTP ප්‍රශ්නේ නැත්තම් එහෙම නැත්තම් login code ප්‍රශ්නේ ඇති වෙන ප්‍රධානම හේතුව තමයි මේ වෙද්දි ගොඩක් betting site වල play කරන්න players ලා එන ගමන් ඉන්නවා. ඒක නිසා මෙයාලගේ servers busy වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ පරණ account එකක් නම් තියෙන්නේ අනිවාර්යෙන් ඒ පරණ account එක අයින් කරලා 2026 අප්ඩේට් වලට අදාළව මම මේ කියන විදිහට ඔයාලා හරියටම account එක හදාගන්න. ඉතින් එතකොට ඔයාලට කිසිම ගැටලුවක් නැතුව හරියටම 1xbet site එකේ ඔයාලට account එකක් හදාගෙන play කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා 888 stars site එකේ තාම account එක හදාගන්න නැත්නම් මම මේ channel එකේම දාලා තියෙනවා 888 stars account එක 2026 update වලට අදාළව කොහොමද හදන්නේ කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලලා 888 stars account එකක් හදාගන්නත් පුළුවන්. ඉතින් ඊට අමතරව ඔයාලට මතක් කරන්න ඕනේ ඔයාලා තාමත් 1xbet 888 stars කියන site වලට deposit withdrawal කරන්න බැරුව ඉන්නවා නම් ඔයාලට අපි හරහා deposit withdrawal කරන්න පුළුවන්. ඉතින් ඒකට කරන්න තියෙනවා ඔයාලට description එකේ අපේ number එක දානවා. ඊට අමතරව අපි display එකේ දානවා. ඒ number එකට WhatsApp message එකක් දාන්න. ඉතින් ඒකට message එකක් දාලා ඔයාලට අපි හරහා deposit withdrawal කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා ඊට පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ වගේ වීඩියෝ එකක් දාපුවම notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි තවත් වැඩි කතා නැතුව යමු. හරියටම 2026 update වලට අදාළව 1xbet account එකක් හදන්නේ කොහොමද කියලා බලමු. වීඩියෝ එක පටන් ගන්න කලින්ම මම ඔයාලට පැහැදිලි කරා ඇයි ඔයාලා අලුතෙන් 1xbet account එකක් හදාගන්න ඕනේ කියලා. ඉතින් අපි තවත් වැඩි කතා නැතුව 1xbet account එක හදන්නේ කොහොමද කියලා බලමු. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මම description එකේ දාලා තියෙනවා. එහෙම නැත්නම් comment section එකේ පළවෙනි comment එකේ pin කරලා තියෙනවා link එකක්. ඒ link එක click කරලා අනිවාර්යෙන් යන්න. එතකොට ඔයාලට site එකටම තමයි යන්නේ. එතනින් තමයි ඔයාලට හදාගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා link එක click කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එකකට තමයි එන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මේකේ තියෙනවා මෙතන තියෙනවා login කියලා එකක්. මෙතන register කියලා තියෙනවා. ඊට අමතරව උඩින් download කියලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාලගේ එහෙන් පහළට යද්දි පහලින් හරි අනිවාර්යෙන් download කියලා මෙතනින් පෙන්නයි. එතකොට ඔයාලා ඒ click කරලා ඉස්සෙල්ලාම app එක download කරගන්න. එතකොට වැඩිය ලේසි. ඉතින් මම මේකට මේ download කියන එක click කරගන්නවා. හරි. එතකොට මේ වෙද්දි මගේ download වෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන downloading file කියලා. ඉතින් මේකේ අපිට මෙතනින් open කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙතන close වුණොත් මෙතන ඔයාලට ගිහලා මෙතන downloads එකට ගිහලා ඉවර වෙලා බලන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ 1xbet API කියලා තියෙනවා. ඉතින් මේක තමයි install කරගන්න තියෙන්නේ. ඒ නිසා මේක click කරගන්න. ඊට පස්සේ මේක install කරගන්න තියෙන්නේ. ඉතින් මම මේක click කරලා ඉවර වෙලා හරි install කරන්න තියෙන්නේ. එතකොට දැන් ඔයාලගේ සමහර විට මෙහෙම install නොවෙන්න පුළුවන්. ඔයාලගේ මෙතන setting එකක් පෙන්වන්න පුළුවන් සමහර අවස්ථාවලදී සමහර අයගේ ෆෝන් වල පෙන්නනවා. ඉතින් එතකොට ඔයාලා මේ setting එක click කරාට පස්සේ ඔයාලට මෙතනින් පෙන්නනවා tick එකක් දාන්න මෙන්න මේ පැත්තේ උඩින්. අන්න ඒ tick එක දාලා back වෙන්න. ඊට පස්සේ ආයෙ install කරන්න. එතකොට app එක install කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලට මෙතනින් open කරගන්න පුළුවන්. මම මේක සම්පූර්ණයෙන් close කරනවා. ඊට පස්සේ මෙතනින් තියෙන මගේ app එක download වෙලා තියෙනවා. ඉතින් මම මේක open කරගන්න තමයි ලෑස්ති. හරි ඇප් එක ඕපන් කරපුවාම මේ වගේ තමයි පෙන්වන්නේ. මේකට අනිවාර්යෙන් allow කියලා දෙන්න. ඒතකොට මොකක් හරි ඔයාලට බෝනස් සම්බන්ධයෙන් වගේ notification එද්දී ඔයාලට notification එකක් විදිහට පෙන්නනවා. එහෙම නැත්නම් ඔයාලට notification section එකට ගිහලා බලන්න වෙනවා. ඒ නිසා මේකට allow කියලා දෙන්න. හරි ඊට පස්සේ ඉස්සෙල්ලාම ඔයාලා account එක හදා ගන්න ඕනේ. ඉතින් මේකට ඔයාලා registration කියන එක click කරන්න. රෙජිස්ට්‍රේෂන් ගියාට පස්සේ මෙතන ඔයාලට ක්‍රම කීපයක් වෙනවා account එක හදාගන්න. ඉතින් ඔයාලා මේකෙන් මම නම් කියන්නේ ඔයාලා මේ one click කියන එකෙන් හදාගන්න. මේ by phone එකෙන් නම් කොහොමදවත් account එක හදාගන්න එපා. by email එකෙන් හදාගත්තා කියලා ගැටලුවක් නැහැ. ඔයාලා මේ one click කියන එකෙන් හදාගන්න. ඒක තමයි ලේසියම විදිහ. ඉතින් මේ one click කියන එකෙන් account එක හදාගන්න. ඉතින් ඊට පස්සේ click කරාට පස්සේ ඔයාලට ඉස්සෙල්ලාම වෙන details ටික තියන්න. ඔයා වෙන රටක ඉන්නවා නම් ලංකාවේ කෙනෙක්ගෙන් නම් deposit withdrawal කරගන්නේ. ඔයා අනිවාර්යෙන් මේකේ ශ්‍රී ලංකාව කියලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මේක ශ්‍රී ලංකා රුපීස් කියලා තියන්න. මේක බෝනස් for sports. ඊට පස්සේ මේකට ප්‍රොමෝ කෝඩ් එකට අනිවාර්යෙන් මම කියන ප්‍රොමෝ කෝඩ් එක ඔයාලා අනිවාර්යෙන් ගහන්න. හරි එතකොට ඔයාලට පේනවා ඇති EA චාමික කියලා තමයි ප්‍රොමෝ කෝඩ් එකේ තියෙන. ඊට අමතරව මම මේක ඩිස්ප්ලේ එකේ දානවා. ඊට අමතරව description එකේ comment section එකේ දානවා. ඉතින් එතකොට ඔයාලට එකෙන් බලලා ඉවරලා ගන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලා අනිවාර්යෙන් මේ ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරන්න. මේ ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරාට පස්සේ ඔයාලට first deposit එකට 100ට 100ක බෝනස් එකක් හම්බ වෙනවා.
ඊට අමතරව ඔයාලට සතියට දවස් 2කදී තව බෝනස් හම්බ වෙනවා. ඊට අමතරව ඔයාලගේ උපන්දිනයේ දවස් වලට වගේ තව ස්පෙෂල් දවස් වලට ඔයාලට බෝනස් හම්බ වෙනවා මේ ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරොත්. ඉතින් එතකොට ඊළඟ දේ තමයි ඔයාලා ගොඩක් කට්ටිය මේ බෝනස් ගැන දැනුවත් වීමක් නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් බෝනස් සම්බන්ධයෙන් මම වීඩියෝ එකක් කලින් කරලා තියෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක තාම බලලා නැත්නම් මේ වීඩියෝ එක බලන්න. ඒකේ බෝනස් එක හම්බෙන්නේ කොහොමද? ඊට පස්සේ බෝනස් account එක ප්ලේ කරන්නේ කොහොමද? බෝනස් වලට හම්බෙන සල්ලි වලට ප්ලේ කරන්නේ කොහොමද? බෝනස් එක විත්ඩ්‍රෝල් කරන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම මම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. මම ඕනනම් මෙතන i mark එකෙන් දාන්නම්. ඉතින් එතකොට ඔයාලට ඒක ක්ලික් කරලා ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට ප්‍රොමෝ කෝඩ් එක ගහගත්තට පස්සේ මෙතෙන් අනිවාර්යෙන් හරියට ටික් එකක් දෙන්න ඕනේ මෙතෙන්. හරියට දාන්න ඕනේ. ඊට පස්සේ මේක රෙජිස්ට්‍රේෂන් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. ඉතින් ඔයාලට මේකේ ලයින් එකක් පේන්නේ නැති මේ දෙපැත්තට අදින්න තියෙන්නේ මෙහෙම. ඉතින් මේක ඔයාලා අනිවාර්යෙන් මේ හරි මැද ගිහිල්ලා නවත්තන්න ඕනේ. මේ මැද තියෙන බෝලේ වගේ එකේ හරි මැද ගිහිල්ලා නවත්තන්න ඕනේ. මේක තමයි ඔයාලට මේකේ තියෙන ටාස්ක් එක. එතකොට ඒක අර අපි රොබෝ කෙනෙක් නෙවෙයි කියලා ඔප්පු කරන්න තමයි මේවා කරන්න තියෙන්නේ. හරි ඊට පස්සේ මේ විදිහට ඔයාගේ යූසර් නේම් එක පාස්වර්ඩ් එක එනවා. ඊට පස්සේ අනිවාර්යෙන් ඔයාලා මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. ඔයාලගේ අතින් නැති වෙයි කියලා හිතෙනවා නම් වෙන ෆෝන් එකකට යවලා හරි නැත්නම් ලියලා හරි තියාගන්න. ඉතින් හදිස්සියේදී ඔයාලගේ account එක log out වුණොත් එහෙම ඔයාලට යූසර් නේම් එකට මේ යූසර් නේම් එක ගහලා පාස්වර්ඩ් එකට මේක ගහලා කියලා තමයි ආයේ ඔයාලගේ account එකට log වෙන්න තියෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් මේක මතක තියාගන්න නැත්නම් ලියලා තියාගන්න. ඉතින් ඊට පස්සේ යටින් තියෙන next කියන එක ක්ලික් කරලා පස්සේ අපි මේ විදිහට account එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන තියෙන මේ menu එකට එන්න පහළ තියෙන menu එකට ඇවිල්ලා ඔයාලා මෙන්න මෙතන තියෙන personal profile කියලා එකක් මේක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා මේ මෙතනින් මේ ටික fill කරගන්න එපා. අනිවාර්යෙන් මෙතන මේ enter details කියන එකෙන් fill කරගන්න. හරිද? එතකොට මේකේ surname කියන එකට ගහන්න ඔයාලගේ නමේ දෙවෙනි කෑල්ල, first name කියන එකට ගහන්න නමේ පළවෙනි කෑල්ල. ඊට පස්සේ මේකට මුකුත් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට උපන්දිනය date of birth කියන එකට ඔයාලගේ උපන්දිනය තෝරගන්න. හරි ඊට පස්සේ ඉපදුනේ කොහෙද? ඔයාලා ඉපදුනේ කොහෙද කියලා දාගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එක දාගන්න තියෙන්නේ. ඉතින් ඇඩ්‍රස් එක දාගද්දි ඉස්සෙල්ලාම ඔයාගේ රීජන් එක තෝරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ සිටි එක දෙන්න ඕනේ. මෙතනින් දාගන්න සිටි එක ඔයාගේ ළඟම සිටි එක දාගන්න. මෙතන ඔයාලගේ සමහරට නැති වෙන්න පුළුවන්. ළඟම සිටි එක දාගන්න. එතකොට හරි. ඊට පස්සේ ඇඩ්‍රස් එක ගහන්න ඕනේ. ඇඩ්‍රස් එක ගහගන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එකේ ඩීටේල්ස් දෙන්න තියෙන්නේ. ඩෙන්ටිටි හරි ලයිසන් එකේ හරි මේක මම ඩෙන්ටිටි කාඩ් කියන නැෂනල් ID කියන එක තෝරගන්නවා. ඊළඟට තියෙනවා මෙතන සීරීස් සිප් හැව කියලා. ඒකට අවශ්‍ය වෙන්නේ නැහැ මොකුත්. ඊළඟට ඩොකියුමන්ට් නම්බර් කියන එකට ඔයාගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක ගහගන්න. ඊට පස්සේ ඩෙන්ටිටි කාඩ් එක ඉෂුව කරපු ඩේට් එක. පරණ ඩෙන්ටිටි කාඩ් එකක් නම් ඩෙන්ටිටි කාඩ් එකේ ඉස්සරහා තියෙනවා. අලුත් ඩෙන්ටිටි කාඩ් එකක් නම් ඩෙන්ටිටි කාඩ් එකේ පිටිපස්සේ තියෙනවා. ඩෙන්ටිටි කාඩ් එක කවදද ඉෂුව කරේ කියලා. හරි. ඉෂුවඩ් බයි කියන එකට ඔයාලා ගවර්න්මන්ට් කියලා දෙන්න. මොකද අපේ ශ්‍රී ලංකාවේ රජයෙන් තමයි මේක ඉෂුව කරන්නේ. හරි. එතකොට මේ වෙද්දි ඔයාලා account එක හදාගෙන ඉවරයි. ඇඩිෂනල් දෙයක් විදියට ඔයාලට මෙතන email එක link කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඒක කරන්න දන්නේ නැත්නම් මම ඒකත් කරන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මේ email කියන එකේ මෙතන link කියලා තියෙනවා ඔයාලට පේන්නේ නැද්ද? මේ link කියන එක click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ email එක ගහගන්න ඔයාලගේ. ඊට පස්සේ මෙතන තියෙනවා send code කියලා එකක්. මෙන්න මේ send code කියන එක click කරන්න. ඊට පස්සේ ආපහු මෙතෙන්ට එනවා අපි රොබෝ කෙනෙක් නෙවෙයි කියන අර captcha එක. ඉතින් ඒකෙත් තියෙන අර ෆුට්බෝලේ හරියටම රවුම් මැද රදින්න. ඉතින් මේකෙත් අපිට හරියට මේක මැද රදින්න තියෙන්නේ. ඒක මැද රදලා අතාරින්න තියෙන්නේ. ඊට පස්සේ හරියනවා. ඊට පස්සේ ඔන්න කෝඩ් එක send වෙලා තියෙන අපේ email එකට. දැන් අපි ඒක email එකකින් බලලා ඉවර වෙලා කෝඩ් එක ගහ ගන්න අවශ්‍යයි. ඔයාලට පේනවාද මේක උඩම තියෙනවා confirm it is your login කියලා. ඉතින් මේකේ මේ කෝඩ් එක ඇවිල්ලා තියෙනවා. මේ කෝඩ් එක තමයි ගහගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ කෝඩ් එක ගහලා ඉවරලා මෙතන active කියන එක ක්ලික් කරන්න. එතකොට 2026 අප්ඩේට් වලට අදාළව හරියටම 1xbet account එකක් හදාගන්න මේ විදියට. ඉතින් එතකොට ඔයාලා මේකේ account එක හදාගත්තට පස්සේ deposit withdrawal කරද්දී ඔයාලා agent කෙනෙක් කරා නම් deposit withdrawal කරන්න මෙන්න මෙතන තියෙන මෙන්න මේ ID එක තමයි අනිවාර්යෙන් agent යවන්න ඕනේ. සල්ලි දාන එකේ receipt එක ෆොටෝ එක screenshot එකත් එක්ක මේක තමයි ඔයාලා යවන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි හරියටම 1xbet එකේ account එකක් හදාගන්නේ 2026 අප්ඩේට් වලට අදාළව කිසිම වෙලාවක ෆෝන් නම්බර් එක ලින්ක් කරන්න එපා. ඉතින් ඒකට හේතු කීපය මම ඔයාලට වීඩියෝ පටන් ගන්න කලින් කිව්වා ඇයි මේ විදිහට ෆෝන් නම්බර් එක ඇඩ් කරන්න එපා කියන්නේ කියලා. ඉතින් account එක හදාද්දි මේ විදිහට හදාගන්න Google Authenticator එක ලින්ක් කරන්නත් එපා. ඉතින් මේ විදිහට ඔයාලා account එක හදාගත්තට පස්සේ ඔයාලට withdrawal එක දාන වෙලාවටවත් ඔයාලට කෝඩ් එකක් එල්ලන්නේ නැහැ. withdrawal එක නිකම්ම යනවා. ඉතින් අනිවාර්යෙන් මේ විදිහට account එක හදාගන්න. ඔයාලගේ කියන්නේ තාම තියෙන පරණ account එක නම් පරණ account එක අයින් කරලා අනිවාර්යෙන් මේ විදිහට අලුතෙන් account එක හදාගන්න.
ඉතින් මේ වීඩියෝ එකේදී අපි සම්පූර්ණයෙන්ම කතා කරේ හරියටම 2026 අප්ඩේට් වලට අදාළව හරියටම 1xbet account එකක් හදන්නේ කොහොමද කියලා. ඊට අමතරව අපි කලින් දාලා තියෙන 888 stars එකේ account එක හදාගන්නේ කොහොමද කියලා 2026 අප්ඩේට් වලට අදාළව. ඉතින් ඒක තාම බැලුවේ නැත්නම් ඒකත් බලන්න ඔයාලා. ඉතින් ඊට අමතරව මතක් කරන්න ඕනේ ආපහු ඔයාලට 1xbet 888 stars වලට අපි හරහා deposit withdrawal කරන්න පුළුවන්. ඒකට අපේ display එකේ දාන්න නම්බර ඊට අමතරව description එකේ දාලා තියෙනවා. ඉතින් ඒකට WhatsApp message එකක් දාලා ඔයාලට අපි හරහා deposit withdrawal කරගන්නත් පුළුවන්. ඉතින් ඊට අමතරව ඔයාලට මේ account එක හදද්දි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහළ comment section එකෙන් දාගෙන යන්න. එහෙම නැත්නම් ඔයාලට WhatsApp එකට message එකක් දාලා වුණත් ඔයාලට ඕන දෙයක් දැනගන්න පුළුවන්. ඊට අමතරව තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා ඊට හැපැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ වගේ වීඩියෝ එකක් දාපුවම notification එකක් ගෙන ගන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනකන් සියලු දෙනාට සුබ දවසක්.